පළමුවන හඬපටය ජපන් බ්‍රේල් මාධ්‍ය සඳහා මාර්ගෝපදේශය ජපන් භාෂා අක්ෂරමාලාව බ්‍රේල් මාධ්‍යයෙන් ලියන්නේ කෙසේද? ජපන් අක්ෂරමාලාව බ්‍රේල් මාධ්‍යයෙන් ලිවීමේදී අක්ෂර 46ක් ඇත. ජපන් බ්‍රේල් මාධ්‍යයේ පදනම එයයි. දෙවන හඬපටය ස්වර සහ ව්‍යංජන අක්ෂර මෙම බ්‍රේල් අක්ෂර නිරූපණය කිරීම සඳහා එක් කෝෂය බැගින් යොදා ගනී. සෑම බ්‍රේල් කෝෂයක්ම ස්වරාක්ෂර නිරූපණය කරන කොටසකින් සහ ව්‍යංජන අක්ෂර නිරූපණය කරන කොටසකින් සමන්විත වේ. ස්වරාක්ෂර 1, 2 සහ 4 යන බ්‍රේල් තිත්වල විවිධ සංයෝජන මගින් නිරූපණය වේ. ව්‍යංජන අක්ෂර 3, 5 සහ 6 යන බ්‍රේල් තිත්වල විවිධ සංයෝජන මගින් නිරූපණය වේ. තුන්වන හඬපටය ස්වර අක්ෂර ජපන් අක්ෂරමාලාවේ ස්වර අක්ෂර 5ක් ඇත. එම අක්ෂර නම් ආ, ඊ, ඌ, ඒ සහ ඕ. ආ පළමුවන තිත, ඊ පළමුවන සහ දෙවන තිත්, ඌ පළමුවන සහ හතරවන තිත්, ඒ පළමුවන දෙවන සහ හතරවන තිත්, ඕ දෙවන සහ හතරවන තිත්. හතරවන හඬපටය කා ව්‍යංජන අක්ෂරය ස්වර අක්ෂර සඳහා වන බ්‍රේල් තිත් සමග ව්‍යංජන අක්ෂරය නිරූපණය කිරීම සඳහා යෙදෙන බ්‍රේල් තිත් එකතු කරන්න. උදාහරණ කා ව්‍යංජන අක්ෂරය නිරූපණය කරන බ්‍රේල් තිත 6 වේ. කා ව්‍යංජන අක්ෂරය සමග ස්වර අක්ෂර සංයෝජනය වීමෙන් පසු කා, කී, කූ, කේ සහ කෝ ලෙස උච්චාරණය කරයි. මෙම කා, කී, කූ, කේ සහ කෝ යන අක්ෂර පහත පරිදි බ්‍රේල් මාධ්‍යයෙන් ලියා දක්වයි. කා අක්ෂරය ආස්වරය නියෝජනය කරන පළමුවන තිත සහ කා ව්‍යංජන අක්ෂරය නිරූපණය කරන 6 වන තිතෙහි සංයෝජනයකි. කී අක්ෂරය ඊස්වරය නියෝජනය කරන පළමුවන සහ දෙවන තිත් සමග කා ව්‍යංජන අක්ෂරය නිරූපණය කරන 6 වන තිතෙහි සංයෝජනයකි. කූ අක්ෂරය ඌස්වරය නියෝජනය කරන පළමුවන සහ හතරවන තිත් සමග කා ව්‍යංජන අක්ෂරය නිරූපණය කරන 6 වන තිතෙහි සංයෝජනයකි. කේ අක්ෂරය ඒස්වරය නියෝජනය කරන පළමුවන, දෙවන සහ හතරවන තිත් සමග කා ව්‍යංජන අක්ෂරය නිරූපණය කරන 6 වන තිතෙහි සංයෝජනයකි. කෝ අක්ෂරය ඕස්වරය නියෝජනය කරන දෙවන සහ හතරවන තිත් සමග කා ව්‍යංජන අක්ෂරය නිරූපණය කරන 6 වන තිතෙහි සංයෝජනයකි. පස්වන හඬපටය සා ව්‍යංජන අක්ෂරය අනෙකුත් ව්‍යංජන අක්ෂර බ්‍රේල් මාධ්‍යයෙන් ඉහත පරිදි ලියා දක්වයි. සා ව්‍යංජන අක්ෂරය පස්වන සහ 6 වන තිත් මගින් නිරූපණය කරයි. සා ව්‍යංජන අක්ෂරය සමග ස්වර අක්ෂර සංයෝජනය වීමෙන් පසු සා, ශී, සූ, සේ සහ සෝ ලෙස උච්චාරණය කරයි. කරුණාකර ශී අක්ෂරය උච්චාරණය කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න. 6 වන හඬපටය තා ව්‍යංජන අක්ෂරය තා ව්‍යංජන අක්ෂරය 3 වන සහ 5 වන තිත් මගින් නිරූපණය කරයි. තා ව්‍යංජන අක්ෂරය සමග ස්වර අක්ෂර සංයෝජනය වීමෙන් පසු තා, චී, ත්ස්, තේ සහ තෝ ලෙස උච්චාරණය කරයි. කරුණාකර චී සහ ත්ස් අක්ෂර උච්චාරණය කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න. 7 වන හඬපටය නා ව්‍යංජන අක්ෂරය නා ව්‍යංජන අක්ෂරය 3 වන තිත මගින් නිරූපණය කරයි. නා ව්‍යංජන අක්ෂරය සමග ස්වර අක්ෂර සංයෝජනය වීමෙන් පසු නා, නී, නූ, නේ සහ නෝ ලෙස උච්චාරණය කරයි. 8 වන හඬපටය හා ව්‍යංජන අක්ෂරය හා ව්‍යංජන අක්ෂරය 3 වන සහ 6 වන තිත් මගින් නිරූපණය කරයි. හා ව්‍යංජන අක්ෂරය සමග ස්වර අක්ෂර සංයෝජනය වීමෙන් පසු හා, හී, හූ,
හේ සහ හෝ ලෙස උච්චාරණය කරයි. කරුණාකර ෆ අක්ෂරය උච්චාරණය කිරීම පිළිබඳව සැලකිලිමත් වන්න. 9 වන හඬපටය මා ව්‍යංජන අක්ෂරය. මා ව්‍යංජන අක්ෂරය 3 වන, 5 වන සහ 6 වන තිත් මගින් නිරූපණය කරයි. මා ව්‍යංජන අක්ෂරය සමග ස්වරාක්ෂර සංයෝජනය වීමෙන් පසු මා, මී, මූ, මේ සහ මෝ ලෙස උච්චාරණය කරයි. 10 වන හඬපටය රා ව්‍යංජන අක්ෂරය. රා ව්‍යංජන අක්ෂරය 5 වන තිත මගින් නිරූපණය කරයි. රා ව්‍යංජන අක්ෂරය සමග ස්වරාක්ෂර සංයෝජනය වීමෙන් පසු රා, රී, රු, රේ සහ රෝ ලෙස උච්චාරණය කරයි. 11 වන හඬපටය යා ව්‍යංජන අක්ෂරය සමග වා, වෝ සහ අක්ෂර වෙනත් නීති පදනම් කර ගනිමින් මෙම අක්ෂර 6 ලියා දක්වයි. එම අක්ෂර නම් යා, යු, යෝ. එසේම වා, වෝ, යන අක්ෂර. යා අක්ෂරය 3 වන සහ 4 වන තිත්. යු අක්ෂරය 3 වන, 4 වන සහ 6 වන තිත්. යෝ අක්ෂරය 3 වන, 4 වන සහ 5 වන තිත්. තවත් අක්ෂර 3ක් ඇත. ඒවා නම් වා, වෝ, වා අක්ෂරය 3 වන තිත. වෝ අක්ෂරය 3 වන සහ 5 වන තිත්. අක්ෂරය 3 වන, 5 වන සහ 6 වන තිත්. වෝ අක්ෂරය ස්වරාක්ෂරවලදී අපට හමුවන ආ, ඊ, ඌ, ඒ සහ ඕ යන අක්ෂර සමග වෝ අක්ෂරය ඕ ස්වරාක්ෂරයට සමාන වූ උච්චාරණයක් ඇත. නමුත් භාවිතයන් වෙනස් වේ. සමහර ඉගැන්වීම් වලදී ඕ අක්ෂරය ස්වර අක්ෂරයක් ලෙසද වෝ අක්ෂරය ව්‍යංජන අක්ෂරයක් ලෙසද හඳුනා ගනී. 12 වන හඬපටය ද්විත්ව ව්‍යංජන අක්ෂර සහ දිගුසර. වචන ලිවීමේදී භාවිතා කරන සංකේත දෙකක් ඇත. ද්විත්ව ව්‍යංජන අක්ෂරයක් නිරූපණය කිරීම සඳහා දෙවන තිත භාවිත කරයි. උදාහරණයක් ලෙස තැපැල් මුද්දරය යන වචනය කිත්තේ බ්‍රෙල් මාධ්‍යයෙන් කෝෂ 3ක් භාවිතයෙන් පහත පරිදි ලියා දක්වයි. පළමුවන කෝෂයේ පළමුවන, දෙවන සහ 6 වන තිත් මගින් කී අක්ෂරය ලියා දක්වයි. දෙවන කෝෂයේ දෙවන තිත මගින් ද්විත්ව ව්‍යංජන අක්ෂරයක් බව නිරූපණය කරයි. 3 වන කෝෂයේ පළමුවන, දෙවන, 3 වන, 4 වන සහ 5 වන තිත් මගින් තේ අක්ෂරය ලියා දක්වයි. දිගුස්වර දිගු ස්වරාක්ෂර නිරූපණය කිරීම සඳහා දෙවන සහ 5 වන තිත් භාවිත කරයි. උදාහරණයක් ලෙස රාමෙන් නූඩල්ස් යන අරුත ලබා දෙන රාමෙන් යන වචනය පහත පරිදි බ්‍රේල් මාධ්‍යයෙන් ලියා දක්වයි. පළමුවන කෝෂයේ පළමුවන සහ 5 වන තිත් මගින් රා අක්ෂරය ලියා දක්වයි. දෙවන කෝෂයේ දෙවන සහ 5 වන තිත් මගින් දිගු ස්වර අක්ෂරයක් බව නිරූපණය කරයි. 3 වන කෝෂයේ පළමුවන, දෙවන, 3 වන, 4 වන, 5 වන සහ 6 වන තිත් මගින් මේ අක්ෂරය නිරූපණය කරයි. 4 වන කෝෂයේ 3 වන, 5 වන සහ 6 වන තිත් මගින් අක්ෂරය නිරූපණය කරයි. 13 වන හඬපටය ජපන් බ්‍රේල් අක්ෂරමාලාව උච්චාරණය ආ සිට දක්වා. ස්වර අක්ෂර පේළිය ආ, ඊ, ඌ, ඒ, ඕ. ආ පළමුවන තිත. ඊ පළමුවන සහ දෙවන තිත්. ඌ පළමුවන සහ 4 වන තිත්. ඒ පළමුවන, දෙවන සහ 4 වන තිත්. ඕ දෙවන සහ 4 වන තිත්. ව්‍යංජන අක්ෂර කා අක්ෂර පේළිය කා, කී, කූ, කේ, කෝ. කා පළමුවන සහ 6 වන තිත්. කී පළමුවන, දෙවන සහ 6 වන තිත්. කූ පළමුවන, 4 වන සහ 6 වන තිත්. කේ පළමුවන, දෙවන, 4 වන සහ 6 වන තිත්. කෝ දෙවන,
හතරවන සහ හයවන තෙත්. සා අක්ෂර පේලිය. සා, ෂී, සූ, සේ, සෝ. සා පළමුවන පස්වන සහ හයවන තෙත්. ෂී පළමුවන දෙවන පස්වන සහ හයවන තෙත්. සූ පළමුවන හතරවන පස්වන සහ හයවන තෙත්. සේ පළමුවන දෙවන හතරවන පස්වන සහ හයවන තෙත්. සෝ දෙවන හතරවන පස්වන සහ හයවන තෙත්. තා අක්ෂර පේලිය. තා, චී, ත්, තේ, තෝ. තා පළමුවන තුන්වන සහ පස්වන තෙත්. චී පළමුවන දෙවන තුන්වන සහ පස්වන තෙත්. ත් පළමුවන තුන්වන හතරවන සහ පස්වන තෙත්. තේ පළමුවන දෙවන තුන්වන හතරවන සහ පස්වන තෙත්. තෝ දෙවන තුන්වන හතරවන සහ පස්වන තෙත්. නා අක්ෂර පේලිය. නා, නී, නූ, නේ, නෝ. නා පළමුවන සහ තුන්වන තෙත්. නී පළමුවන දෙවන සහ තුන්වන තෙත්. නූ පළමුවන තුන්වන සහ හතරවන තෙත්. නේ පළමුවන දෙවන තුන්වන සහ හතරවන තෙත්. නෝ දෙවන තුන්වන සහ හතරවන තෙත්. හා අක්ෂර පේලිය. හා, හී, හූ, හේ, හෝ. හා පළමුවන තුන්වන සහ හයවන තෙත්. හී පළමුවන දෙවන තුන්වන සහ හයවන තෙත්. ෆූ පළමුවන තුන්වන හතරවන සහ හයවන තෙත්. හේ පළමුවන දෙවන තුන්වන හතරවන සහ හයවන තෙත්. හෝ දෙවන තුන්වන හතරවන සහ හයවන තෙත්. මා අක්ෂර පේලිය. මා, මී, මූ, මේ, මෝ. මා පළමුවන තුන්වන පස්වන සහ හයවන තෙත්. මී පළමුවන දෙවන තුන්වන පස්වන සහ හයවන තෙත්. මූ පළමුවන තුන්වන හතරවන පස්වන සහ හයවන තෙත්. මේ පළමුවන දෙවන තුන්වන හතරවන පස්වන සහ හයවන තෙත්. මෝ දෙවන තුන්වන හතරවන පස්වන සහ හයවන තෙත්. රා අක්ෂර පේලිය. රා, රී, රූ, රේ, රෝ. රා පළමුවන සහ පස්වන තෙත්. රී පළමුවන දෙවන සහ පස්වන තෙත්. රූ පළමුවන හතරවන සහ පස්වන තෙත්. රේ පළමුවන දෙවන හතරවන සහ පස්වන තෙත්. රෝ දෙවන හතරවන සහ පස්වන තෙත්. යා අක්ෂර පේලිය. යා, යූ, යෝ. යා තුන්වන සහ හතරවන තෙත්. යූ තුන්වන හතරවන සහ හයවන තෙත්. යෝ තුන්වන හතරවන සහ පස්වන තෙත්. වා අක්ෂර පේලිය. වා, වෝ. වා තුන්වන තෙත. වෝ තුන්වන සහ පස්වන තෙත්. තුන්වන පස්වන සහ හයවන තෙත්. 14 වන හඬපටය. ජපාන් බ්‍රේල් මාධ්‍යයේදී හමුවන අනෙකුත් ව්‍යංජන අක්ෂර. මෙම ව්‍යංජනාක්ෂර හඳුනා ගැනීමේ පහසුව සඳහා ශබ්ද ව්‍යංජන voice consonant සහ පා ව්‍යංජන අක්ෂරය ලෙස හඳුන්වා ඇත. මෙම ව්‍යංජනාක්ෂර ස්වරාක්ෂර සමග එක් කර ලියන්නේ කෙසේද? මෙම අක්ෂර ලිවීම සඳහා බ්‍රේල් කෝෂ දෙකක් භාවිත කරයි. ශබ්ද ව්‍යංජනාක්ෂර voice consonant. ශබ්ද ව්‍යංජනාක්ෂර එක් කෝෂයක පස්වන තිත ලියා දැක්වීම මගින් නිරූපණය කරයි. උදාහරණයක් ලෙස කා අක්ෂරයට පෙර කෝෂයේ පස්වන තිත ලියා දක්වයි. ශබ්ද ව්‍යංජනාක්ෂර ලියා දැක්වීමේදී කා, සා, තා, හා යන ව්‍යංජන අක්ෂර ස්වරාක්ෂර සමග එක් කර ලියා දක්වන ආකාරය පහත පරිදි වේ. 15 වන හඬපටය. ගා අක්ෂර පේලිය. කා, කී, කූ, කේ, කෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ පස්වන තිත යෙදීමෙන් පිළිවෙලින් ගා, ගී, ගූ, ගේ,
go යන අක්ෂර ඔබට ලැබෙනු ඇත. 16 වන හඬපටය za අක්ෂර පේලිය සා, ශී, සූ, සේ, සෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ පස්වන තිත යෙදීමෙන් පිළිවෙලින් za, ji, z, ze, zo යන අක්ෂර ඔබට ලැබෙනු ඇත. 17 වන හඬපටය දා අක්ෂර පේලිය තා, චී, ච, තේ, තෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ පස්වන තිත යෙදීමෙන් පිළිවෙලින් දා, ජී, ዝ, දේ, දෝ යන අක්ෂර ඔබට ලැබෙනු ඇත. 18 වන හඬපටය බා අක්ෂර පේලිය හා, හී, ෆ, හේ, හෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ පස්වන තිත යෙදීමෙන් පිළිවෙලින් බා, බී, බ, බේ, බෝ යන අක්ෂර ඔබට ලැබෙනු ඇත. 19 වන හඬපටය ජී සහ ዝ අක්ෂර සටහන සා අක්ෂර පේලියට අයත් ශී අක්ෂරය සහ තා අක්ෂර පේලියට අයත් ජී අක්ෂරය සමග පස්වන තිත යෙදූ විට ජී ලෙස උච්චාරණය කරන බව සලකන්න. සටහන සා අක්ෂර පේලියට අයත් සු අක්ෂරය සහ තා අක්ෂර පේලියට අයත් ස් අක්ෂරය සමග පස්වන තිත යෙදූ විට ዝ ලෙස උච්චාරණය කරන බව සලකන්න. එය වචන මත රඳා පැවතුනද බොහෝ විට සා අක්ෂර පේලියට අයත් අක්ෂර සමග ස්වරාක්ෂර සංයෝජනය වීමක් ලෙස සලකයි. 20 වන හඬපටය පා අක්ෂර පේලිය හා, හී, ෆ, හේ, හෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ 6 වන තිත යෙදීමෙන් පිළිවෙලින් පා, පී, පූ, පේ, පෝ යන අක්ෂර ඔබට ලැබෙනු ඇත. 21 වන හඬපටය ගා සිට පෝ දක්වා උච්චාරණය ගා අක්ෂර පේලිය ගා, ගී, ගූ, ගේ, ගෝ ගා පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන සහ 6 වන තිත් ගී පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන සහ 6 වන තිත් ගූ පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන 4 වන සහ 6 වන තිත් ගේ පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන 4 වන සහ 6 වන තිත් ගෝ පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ දෙවන 4 වන සහ 6 වන තිත් za අක්ෂර පේලිය za, ji, z, ze, zo za පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන පස්වන සහ 6 වන තිත් ji පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන පස්වන සහ 6 වන තිත් z පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන 4 වන පස්වන සහ 6 වන තිත් ze පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන 4 වන පස්වන සහ 6 වන තිත් zo පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ දෙවන 4 වන පස්වන සහ 6 වන තිත් දා අක්ෂර පේලිය දා, ජී, ዝ, දේ, දෝ දා පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන 3 වන සහ 5 වන තිත් ජී පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන 3 වන සහ 5 වන තිත් z පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන 3 වන 4 වන සහ 5 වන තිත් දේ පළමු කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන 3 වන 4 වන සහ 5 වන තිත් දෝ පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ දෙවන 3 වන 4 වන සහ 5 වන තිත් බා අක්ෂර පේලිය බා, බී, බූ, බේ, බෝ බා
පළමු කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන සහ හයවන තිත්. B. පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන තුන්වන සහ හයවන තිත්. බූ. පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන හතරවන සහ හයවන තිත්. බේ. පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන තුන්වන හතරවන සහ හයවන තිත්. බෝ. පළමුවන කෝෂයේ පස්වන තිත දෙවන කෝෂයේ දෙවන තුන්වන හතරවන සහ හයවන තිත්. පා අක්ෂර පේලිය. පා පී පූ පේ පෝ. පා. පළමු කෝෂයේ හයවන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන සහ හයවන තිත්. පී. පළමු කෝෂයේ හයවන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන තුන්වන සහ හයවන තිත්. පූ. පළමු කෝෂයේ හයවන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන හතරවන සහ හයවන තිත්. පේ. පළමුවන කෝෂයේ හයවන තිත දෙවන කෝෂයේ පළමුවන දෙවන තුන්වන හතරවන සහ හයවන තිත්. පෝ. පළමුවන කෝෂයේ හයවන තිත දෙවන කෝෂයේ දෙවන තුන්වන හතරවන සහ හයවන තිත්. 22 වන හඬපටය හැකිලුණු ශබ්ද contracted sounds හැකිලුණු ශබ්දයක් බව එක් බ්‍රේල් කෝෂයක හතරවන තිත ලියා දැක්වීම මගින් නිරූපණය කරයි. කා සා තා හා නා මා රා යන අක්ෂර පේලිවලට අයත් ආ ඌ සහ ඕ යන ස්වරාක්ෂර සමග සංයෝජනය වී ඇති. අක්ෂර සංකෝචනය වූ අක්ෂර බව නිරූපණය කිරීමට එම අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන තිත යොදනු ලබයි. 23 වන හඬපටය කයා බැඳි අක්ෂර පේලිය. කා කූ කෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන තිත යෙදීමෙන් පිළිවෙලින් කයා කිව් කයෝ යන ශබ්ද ලබා ගත හැක. 24 වන හඬපටය ශා බැඳි අක්ෂර පේලිය. සා සූ සෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන තිත යෙදීමෙන් පිළිවෙලින් ශා ෂූ සහ ෂෝ යන ශබ්ද ලබා ගත හැක. 25 වන හඬපටය චා බැඳි අක්ෂර පේලිය. තා ච සහ තෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන තිත යෙදීමෙන් පිළිවෙලින් චා චූ සහ චෝ යන ශබ්ද ලබා ගත හැක. 26 වන හඬපටය ඤා බැඳි අක්ෂර පේලිය. නා නූ සහ නෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන තිත යෙදීමෙන් පිළිවෙලින් ඤා නියු සහ ඤෝ යන ශබ්ද ලබා ගත හැක. 27 වන හඬපටය හ්යා බැඳි අක්ෂර පේලිය. හා හූ හෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන තිත යෙදීමෙන් පිළිවෙලින් හ්යා හිව් හ්යෝ යන ශබ්ද ලබා ගත හැක. 28 වන හඬපටය ම්යා බැඳි අක්ෂර පේලිය. මා මූ සහ මෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන තිත යෙදීමෙන් පිළිවෙලින් ම්යා මියු සහ ම්යෝ යන ශබ්ද ලබා ගත හැක. 29 වන හඬපටය රා බැඳි අක්ෂර පේලිය. රා රූ සහ රෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන තිත යෙදීමෙන් පිළිවෙලින් රා රියු සහ රියෝ යන ශබ්ද ලබා ගත හැක. 30 වන හඬපටය කයා බැඳි අක්ෂරයේ සිට රියෝ බැඳි අක්ෂරය දක්වා උච්චාරණය. කයා බැඳි අක්ෂර පේලිය. කයා කිව් කයෝ කයා පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන සහ හයවන තිත්. කිව්
පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන හතරවන සහ හයවන තිත්. ක්‍යෝ පළමුවන කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ දෙවන හතරවන සහ හයවන තිත්. ෂා අක්ෂර පේලිය. ෂා ෂූ ෂෝ ෂා පළමුවන කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන පස්වන සහ හයවන තිත්. ෂූ පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන හතරවන පස්වන සහ හයවන තිත්. ෂෝ පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ දෙවන තුන්වන හතරවන සහ හයවන තිත්. චා බැඳි අක්ෂර පේලිය. චා චූ චෝ චා පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන සහ පස්වන තිත්. චූ පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන හතරවන සහ පස්වන තිත්. චෝ පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ දෙවන තුන්වන හතරවන සහ පස්වන තිත්. න්‍යා බැඳි අක්ෂර පේලිය. න්‍යා නිව් න්‍යෝ න්‍යා පළමුවන කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන සහ තුන්වන තිත්. නිව් පළමුවන කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන සහ හතරවන තිත්. න්‍යෝ පළමුවන කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ දෙවන තුන්වන සහ හතරවන තිත්. හ්යා බැඳි අක්ෂර පේලිය. හ්යා හිව් හ්යෝ හ්යා පළමුවන කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන සහ හයවන තිත්. හිව් පළමුවන කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන හතරවන සහ හයවන තිත්. හ්යෝ පළමුවන කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ දෙවන තුන්වන හතරවන සහ හයවන තිත්. ම්‍යා බැඳි අක්ෂර පේලිය. ම්‍යා මිව් ම්‍යෝ ම්‍යා පළමුවන කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන පස්වන සහ හයවන තිත්. මිව් පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන තුන්වන හතරවන පස්වන සහ හයවන තිත්. ම්‍යෝ පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ දෙවන තුන්වන හතරවන පස්වන සහ හයවන තිත්. රා බැඳි අක්ෂර පේලිය. රා රිව් ර්යෝ රා පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන සහ පස්වන තිත්. රිව් පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ පළමුවන හතරවන සහ පස්වන තිත්. ර්යෝ පළමු කෝෂයේ හතරවන තිත දෙවන කෝෂයේ දෙවන හතරවන සහ පස්වන තිත්. 31 වන හඬපටය. බැඳි ශබ්ද ව්‍යංජන අක්ෂර සහ බැඳි ව්‍යංජන අක්ෂර පා ස්වරාක්ෂර සමග සංයෝජනය වන ගා ජා දා සහ බා යන ව්‍යංජනාක්ෂරවලට පෙර කෝෂයේ හතරවන සහ පස්වන තිත් සටහන් කිරීම මගින් ශබ්ද ව්‍යංජන අක්ෂරයක් බව නිරූපණය කරයි. ගා ජා දා බා යන ව්‍යංජන අක්ෂර සමග ආ ඌ සහ ඕ යන ස්වර අක්ෂර සංයෝජනය වීමෙන් නිර්මාණය වන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන තිත යෙදීමෙන් එය බැඳි අක්ෂරයක් බව නිරූපණය කරයි. 32 වන හඬපටය. ග්යා බැඳි අක්ෂර පේලිය. ගා ගූ සහ ගෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන සහ පස්වන තිත යෙදීමෙන් පිළිවෙලින් ග්යා ගිව් සහ ග්යෝ බැඳි අක්ෂර ලබාගත හැක. 33 වන හඬපටය. ජා බැඳි අක්ෂර පේලිය. ජා ජූ සහ ζෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ හතරවන සහ පස්වන තිත යෙදීමෙන් පිළිවෙලින් ජා ජූ සහ ජෝ බැඳි අක්ෂර ලබාගත හැක. 34 වන හඬපටය. ජා බැඳි අක්ෂර පේලිය. දා ઝ සහ දෝ
යන අක්ෂරවලට පෙර කෝෂයේ 4 වන සහ 5 වන තිත් යෙදීමෙන් පිළිවෙලින් ජා, ජු සහ ජෝ බැඳි අක්ෂර ලබාගත හැක. 35 වන හඬපටය බ්‍යා බැඳි අක්ෂර පේලිය බා, බූ සහ බෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ 4 වන සහ 5 වන තිත් යෙදීමෙන් පිළිවෙලින් බ්‍යා, බිව් සහ බ්‍යෝ බැඳි අක්ෂර ලබාගත හැක. 36 වන හඬපටය ජා, ජු, ජෝ යන අක්ෂර සා සහ දා යන අක්ෂරවල ස්වර සංයෝජන ලෙසින් නියෝජනය වුවද ඒවා බොහෝ විට සා ව්‍යංජන අක්ෂර සමග ස්වර සංයෝජනයක් ලෙස ලියා දක්වයි. 37 වන හඬපටය ප්‍යා අක්ෂර පේලිය පා, පූ, පෝ යන අක්ෂරවලට පෙර කෝෂයේ 4 වන සහ 6 වන තිත් ලිවීමෙන් පිළිවෙලින් ප්‍යා, පිව්, ප්‍යෝ යන බැඳි අක්ෂර ලබාගත හැක. 38 වන හඬපටය ග්‍යා සිට ප්‍යෝ දක්වා අක්ෂර උච්චාරණය ග්‍යා බැඳි අක්ෂර පේලිය ග්‍යා, ගිව්, ග්‍යෝ ග්‍යා පළමු කෝෂයේ 4 වන සහ 5 වන තිත් දෙවන කෝෂයේ පළමු වන සහ 6 වන තිත් ගිව් පළමු කෝෂයේ 4 වන සහ 5 වන තිත් දෙවන කෝෂයේ පළමු වන 4 වන සහ 6 වන තිත් ග්‍යෝ පළමු කෝෂයේ 4 වන සහ 5 වන තිත් දෙවන කෝෂයේ දෙවන 4 වන සහ 6 වන තිත් ජා බැඳි අක්ෂර පේලිය ජා, ජු, ජෝ ජා පළමු කෝෂයේ 4 වන සහ 5 වන තිත් දෙවන කෝෂයේ පළමු වන 5 වන සහ 6 වන තිත් ජු පළමු කෝෂයේ 4 වන සහ 5 වන තිත් දෙවන කෝෂයේ පළමු වන 4 වන 5 වන සහ 6 වන තිත් ජෝ පළමු කෝෂයේ 4 වන සහ 5 වන තිත් දෙවන කෝෂයේ දෙවන 4 වන 5 වන සහ 6 වන තිත් බ්‍යා බැඳි අක්ෂර පේලිය බ්‍යා, බිව්, බ්‍යෝ බ්‍යා පළමු කෝෂයේ 4 වන සහ 5 වන තිත් දෙවන කෝෂයේ පළමු වන 3 වන සහ 6 වන තිත් බිව් පළමු කෝෂයේ 4 වන සහ 5 වන තිත් දෙවන කෝෂයේ පළමු වන 3 වන 4 වන සහ 6 වන තිත් බ්‍යෝ පළමු කෝෂයේ 4 වන සහ 5 වන තිත් දෙවන කෝෂයේ දෙවන 3 වන 4 වන සහ 6 වන තිත් ප්‍යා බැඳි අක්ෂර පේලිය ප්‍යා, පිව්, ප්‍යෝ ප්‍යා පළමු කෝෂයේ 4 වන සහ 6 වන තිත් දෙවන කෝෂයේ පළමු වන 3 වන සහ 6 වන තිත් පිව් පළමු කෝෂයේ 4 වන සහ 6 වන තිත් දෙවන කෝෂයේ පළමු වන 3 වන 4 වන සහ 6 වන තිත් ප්‍යෝ පළමු වන කෝෂයේ 4 වන සහ 6 වන තිත් දෙවන කෝෂයේ දෙවන 3 වන 4 වන සහ 6 වන තිත්. 39 වන හඬපටය සංකේත ජපන් භාෂාවේදී භාවිතා කරන සංකේත පහත පරිදි වේ. කමාව 5 වන සහ 6 වන තිත් නැවතීමේ ලකුණ දෙවන 5 වන සහ 6 වන තිත් වරහන් ඇරීමේ සහ වැසීමේ ලකුණ දෙවන 3 වන 5 වන සහ 6 වන තිත් 40 වන හඬපටය සංඛ්‍යා දර්ශකය සංඛ්‍යා දර්ශකය 3 වන 4 වන 5 වන සහ 6 වන තිත් යොදා ගනිමින් විශ්වීය බ්‍රේල් සංකේතය ලියා දක්වයි. මෙම සංඛ්‍යා දර්ශකයට පසු කෝෂයේ අවකාශ නොතබා සංඛ්‍යා ලියා දක්වයි. වචනයක් මගින් ඉලක්කම් අනුගමනය කරන්නේ නම් සංඛ්‍යා දර්ශකයට පසු කෝෂයේ අවකාශ නොතබා සංඛ්‍යාව ලියා දැක්විය යුතුයි. 41 වන හඬපටය රෝම අක්ෂර මාලාව A සිට Z දක්වා සියලුම රෝමානු අක්ෂර විශ්වීය වේ. ජපන් අක්ෂර සමග රෝමානු අක්ෂර ලියන විට රෝමානු අක්ෂර ලිවීම ආරම්භ කිරීමට පෙර කෝෂයේ
පස්වන සහ හයවන තිත් යෙදීමෙන් රෝමානු අක්ෂර බව නිරූපණය කරන්න. 42 වන හඬපටය. වචනයක ආරම්භක අක්ෂරය කැපිටල් රෝමානු අක්ෂරයක් නම් පෙර කෝෂයේ 6 වන තිත යෙදීමෙන් පළමු අක්ෂරය කැපිටල් අක්ෂරයක් බව නිරූපණය කළ හැක. සම්පූර්ණ වචනයක් හෝ කොටසක් කැපිටල් අක්ෂර වලින් ලියා දක්වන්නේ නම් කෝෂ දෙකක 6 වන තිත යෙදීම මගින් එම සම්පූර්ණ වචනය හෝ කොටස කැපිටල් අක්ෂර වලින් ලියා ඇති බව නිරූපණය කළ හැක.